අයිබෝන් ළමයි. ඉතින් අදත් බෝනක සේනානායකයන්ගේ සුරතින් ඉවෙන දහවල් ආහාරයක් ගැන පොඩි කතාවක් කියන්නයි හදන්නේ. ඉතින් අද ලන්ච් එක මං හදන්නම් කියලා තීරණය කරා. ඉතින් මං ඔයගොල්ලන්ට කියන්න මොකද්ද මං අද මේ හදන්න යන්නේ. මිඩ් වීක් මීල් එකකටත් වැඩිපුර අපිට බෙදා ගන්න පුළුවන් වෙන විදිහට. බාස්මති රයිස් ටිකක් දාගත්තා මේ ප්‍රෙෂර් කුකර් එකට. ඒක විනාඩි කිහිපයක් ඇතුළත බත් එක සෙට් වෙනවා. සැමන් ටිකක් මම බදින්න බලාපොරොත්තු වෙනවා. ලංකාවෙන් ගෙන ආපු ශ්‍රී ලාංකික පොල් තෙල් ටිකක් දාලා. මන් ටික බැදුනට පස්සේ හරි රහට මේ අර ඒකේ අර තෙල් ටික ඉතුරු වෙනවනේ. ඒ තෙල් ටික මේට අපි දානවා කජු ටිකක්. මේ අර මේ ඩිහයිඩ්‍රේටඩ් මෂ්රූම්ස් මං ආපහු රීහයිඩ්‍රේට් කරලා ගත්තා. හරිම රහ ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඒකත් දාලා ඊළඟට මේ ස්ප්‍රිං අනියන්ස් ටිකකුත් චොප් කරලා ඒ ටික ඔක්කොම අන්ත පෑන් එකේ බදිනවා. ඉතින් අද අර ගඳ ගහන්න අපි අවුටර් කිචන් එකේ තමයි මේක හදන්නේ. ඉතින් ඒකට මම ලෑස්ති වෙනවා. ඒ අතරේ මේ බිමට දාගත්ත මම මේ අර ලංකාවේ සෙලින් එකේ තියෙන මේ මැට් එකක් මොකද තෙල් විසි වෙනවා කියලා අනිවාර්යෙන් දන්න නිසා. බැදලා ඉතුරු වෙච්ච තෙල් ටිකෙන් අපි මේ ෆ්‍රයිඩ් රයිස් එක හදලා ඉවර වෙලා තව මම කල්පනා කරා මෂ්රූම්ස් මේ ෆ්‍රෙෂ් මෂ්රූම්ස් මෙතන තියෙන්නේ ක්ලෝස්ඩ් කප් එක. ඒක මේ නිකන් ටොස් කරලා වගේ පොඩ්ඩක් ගන්නවා. වැඩියම තෙලුයි ලුණුයි නැතුව ඒ උනාට දන්නවනේ. ඉතින් මම නේ කුක් එකේ හින්දා ලුණුයි තෙලුයි ටිකක් දානවා. තව ඉතින් අපේ පවුලේ as doctor recommended මම නෙමෙයි අනිත් එක්කෙනා මේ බ්‍රොකොලි ටිකක් ස්ටීම් කරලා ගන්න කියලා කල්පනා කරා. එතකොට ඒක අවශ්‍ය ගුණය එන නිසා දෙයක් මම හිතන් ඉන්න පොඩි සැලඩ් එකක් වගේ හදන්න. මේ පී ෂූට්ස් කියලා මේ බොහොම යම් මේ කොළ වර්ගයක්. ඒක හීනියට ලියාගෙන රටලුණු ගෙඩියක් එක්ක හොඳට අනලා දෙහි ටිකක් දාලා දන්නවනේ. එහෙම කරලා මේ පොඩි සැලඩ් එකක් හැටියට ඒක එතකොට අපිට ආහාරයට ගන්න පුළුවන්. හැබැයි අර මිඩ් වීක් මීල්ස් වලට නම් ඉතින් මම හිතාගෙන ඉන්නේ මේ බ්‍රොකොලි ටිකයි හතු එකයි එක සැමන් කෑල්ල ඒගොල්ලන්ගේ ලන්ච් බොක්සස් වලට බෙදලා දන්නවනේ. ඉතින් දැන් ලංකාවෙත් මේ දවස්වල කියන්නේ හොඳ පිරිපුන් ආහාර වේලක් දෙන්න කියලා. ඉතින් ඒ වගේ එකක් තමයි. ඉතින් අපි හැමෝම ආසයි කජු ටිකක් හැපෙනවට බත් එක්ක. ඒ නිසා කජු ටිකක් දාලා තමයි මේක හදන්නේ. දැන් ලෑස්ති වෙන්නේ. ඉතින් මම දන්නවනේ සංගීතයට පොඩ්ඩක් බර හින්දා මම සාලේ තිබිච්ච ස්පීකරේ තුස්සගෙන ආවා මෙතනට පොඩ්ඩක් අනිත් අයට ඇහෙන්න තියෙන. යා සද්දෙට සිංහල සින්දුවක් දාගෙන වැඩේ පටන් ගන්න. එහෙනම් අපි තොইল පටන්. ඉතින් දැන් බත් එක ඉදිලා තියෙන්නේ. මේක පොඩ්ඩක් කූරු ගන්න ඕනේ. නැත්නම් ෆ්‍රයිඩ් රයිස් හදනකොට කැටි අහුනම පොඩ්ඩක් වැඩේ අවුල් යනවා. ඉතින් මේක හොඳට කූරු ගාගෙන දැන් දැක්කනේ විනාඩි 10ක්වත් ගියේ නැහැ. බත් එක හොඳට හදාගන්න. ඊට පස්සේ ඒ අතරේ දැන් මම බ්‍රොකොලි ටිකක් තම්බ ගන්න දැම්මා. මේ ඔය අමුතු සද්දයක් එන්නේ මේ ඉන්ඩක්ෂන් හොබ්ස් වල හැටි මේ ඔහොම දාලා දැන් දුම එනකොට ෂේප් එකේ මේක වහලා දැම්මම විනාඩි 2යි බ්‍රොකොලි එක ලෑස්ති. ලුණුත් නැහැ තෙලුත් නැහැ. ඉතින් ඒක නිසා වෛද්‍යතුමියගේ අනුමැතියත් ලැබෙනවා. ඒක නිසා එයත් සතුටුයි මාත් සතුටුයි. ඒකට මම ඉතින් හොරෙන් මේ බත් එකට එහෙම සමහර අර රහසිගත ඉන්ග්‍රීඩියන්ට්ස් පොඩ්ඩක් දානවා. දන්නවනේ අර සමහර ඒගොල්ලෝගේ පොල් සම්බෝලේ රස වෙන්න දානවා වගේ. ඒ වගේ දේවල් ටිකක් දානවා. හොර වැඩක් කරනවා. අර මැගි පැකට් වල තියෙන අර සීසනින් ඒ චුට්ටකොත් යන්තම් එහෙම එතකොට නිකන් අර අමුතුම අර මැගි වල තියෙන අර දන්නවනේ ඉන්ස්ටන්ට් නූඩල්ස් වල තියෙන අර ගිල්ටි ප්ලෙෂර් එක පොඩ්ඩක් හොරෙන්ට බත් එකට දානවා. ඒ වගේ පොඩ්ඩක් දාලා සෝයි සෝස් ටිකක් එහෙම දාලා හදලා අරගෙන මග යන ගමන. දැන් බ්‍රොකොලි ටික ස්ටීම් කරලා තියෙන්නේ ෂෝක් එකට. දැන් ඔකට අර මේ පවුඩර් මේවා චුට්ටක් ඉහිනවා ගාලික් පවුඩර් ටික. ඔයගොල්ලන්ට මතක ඇති මගේ සීක්‍රට් ඉන්ග්‍රීඩියන්ට් එක මේක දැම්මම මාර රහක් එන්නේ මේ. ඉතින් උඩින් පොඩ්ඩක් ස්ප්‍රින්කල් කරාම ෂෝක්. අනියන් ටික චොප් කරලා ගත්තා. අර රීහයිඩ්‍රේට් කරපු අර shiitake මෂ්රූම්ස් ටිකක් ලෑස්ති. කජු තියෙනවා. දැන් මෙතනත් තව මෂ්රූම් ටිකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති මූ දොස්තරද කොන්දොස්තරද මේ මෂ්රූම් වර්ග දෙකක් හදන්නේ කියලා. දැන් මේක බත් එකට කලවම් කරනවා. මම කිව්වා මේක ටොස් කරලා ගන්න යන්නේ කියලා. මේක ගන්න එකම හේතුව උනේ මේක දැන් එක්ස්පයර් වෙන්න ළඟයි. අද හැදුවේ නැත්නම් අර පුස් කාලා එහෙම වෙලා ඒක අපත යන නිසා. ඉතින් දැන් මේ සැමන් මාළු ටික බදින්නයි ලෑස්ති. අර මිරිස් කන්න බැරි පොඩි හිටියන්ගේ දෙක බැදලා යමු. ඊට පස්සේ මිරිස් කන්න පුළුවන් ලොකු හිටියන්ගේ ඒවා ටික බැදලා ඊට පස්සේ තමයි ඒ ජූස් එකෙන් තමයි අපි ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් මුලින්ම අපි දැන් මේක බදින්න පටන් ගමු.
එතකොට දැන් අර මේ කුස්සිය එළියේ තියෙන්නේ ඇයි කියන එකට හොඳට කරුණු තහවුරු වෙනවා. මොකද දැන් මේ මුළු පළාතම ගඳ ගස්සගෙන තමයි මාළු ටික බැදෙන්නේ. ඉතින් ෆුල් එක්සෝස්ට් එක දාලා එහෙම පොඩ්ඩක් ඒක ගඳ එන්නේ නැති වෙන්න පොඩ්ඩක් මිටිගේට් කරගන්න ඕනේ. අර තෙල් විසි වෙන ඒවා බේරෙන්න තමයි මම ඉස්සෙල්ලා කිව්වේ මම මේ ලංකාවෙන් ආනයනය කරන ලද කාපට් කෑල්ලකුත් දාලා තියෙන්නේ. උයලා ඉවරනට පස්සේ කෙලින්ම දැම්ම වොෂින් මැෂින් එක ඇතුළට වැඩේ ෂේප්. තියෙන ඊළඟ පියවර මම ඊළඟට ජින්ජර් ගාලික් එහෙම දාලා දැන් මිරිස් දාපු මාළු කෑලි ටික අපූර්වවට බැදීගෙන එනවා. දැන් ඔය අතරේ මට පොඩි කරදරයක් වුණා. කරදරයක් කියන්නේ මම පොඩි මිස්ටේක් එකක් කරා. දන්නවනේ ඉතින් අපේ සුදුහාමිනේ බොහොම ප්‍රොෆෙෂනල් එතික්ස් ගැන බොහොම කල්පනාවෙන් ඉන්න කෙනා. ඉතින් එයා එක පාටම ඇවිල්ලා කිව්වා it's not Moroccan it's Mexican කියලා දැන් බලනකොට මේක මෙක්සිකන් ස්පයිස් මික්ස් එකක්. ඉතින් මම දැනන් හිටියේ නෑ එයා බලනකොට පැන්ට්‍රියට වෙලා මම කුස්සියේ ඉඳන් තනියම දොඩෝන ඒවා ගැන අහගෙන ඉඳලා. ඉතින් ඇවිල්ලා මට කිව්වා ඒක නිවැරදි කරන්න ඒ වරද කියලා. ඉතින් ඔන්න මම ඔයගොල්ලන්ට කිව්වා මේ දැන් මේ මොරොක්කන් මේ ස්පයිස් එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා මේ මෙක්සිකන් ස්පයිස් මික්ස් එකක් කියලා. ඉතින් දැන් මෙක්සිකන් ස්පයිස් මික්ස් එකත් සමග ජින්ජර් ගාලික් දාලා අපේ ශ්‍රී ලාංකික කෑලි මිරිස් සහ සෝයි සෝස් පොඩ්ඩකුත් එක්ක දැන් මේක දැන් බැදීගෙන යනවා අපූර්වට. මම ඒ අතරේ මෂ්රූම්ස් ටික එහෙම බදිනවා. මම තව පොඩි අපූර්ව දෙයක් පෙන්නන්නම්. මේක මතක නේද අර තෙම්මු එකෙන් අපේ සුදුහාමිනේ ඕඩර් කරපු ගැජට් එක. මේකේ තමයිලු හැන්ද මෙහෙම තියන්නේ. මම ලිපියකුත් ලිව්වා artificial needs creation ගැන. ඔයගලන්ට මිස් වුණා නම් මගේ පිටුවේ තියෙනවා. ඒ කියන්නේ මෙච්චර කාලයක් නොතිබිච්ච අලුත් නීඩ් එකක් මාකටර්ස්ලා ක්‍රියේට් කරන හැටි ගැන. දැන් මාළු කෑල්ල බැදිලා වැඩි වෙන්න කලින් මම කතාව නවත්තලා ඒක කරා. පී ෂූට්ස් ටික හීනියට කපා ගත්තා. අර ගොටුකොළ සම්බෝලයක් වගේ. ඉතින් කරන්න දෙයක් නැහැ නේ ගොටුකොළ මං කොහේ හොයන්නද නේද? ඒකට මම salt චුට්ටකුයි black pepper හරකෝස් එක ඒකෙන් චුට්ටකුයි තිය ගත්තා. රතු ලුණු ටිකුත් හීනියට ලියා ගත්තා. දැන් ඊළඟට තමයි මේක කලවම් කරන්න තියෙන්නේ. දැන් දන්නවනේ pantry සමහර අය අහගෙන ඉන්න නිසා I'm going to mix this using a fork and probably a spoon and you mix it very well and you can see it forms an even texture. හොඳ fork එකට මේක අපි ගෑන්දකුයි ගෑරපුකුයි අරගෙන හොඳට මික්ස් කරගන්න. විශේෂයෙන් අතින් මේ අත හොදන්නේ නැතුව අතින් මික්ස් කරන්න යන්න එපා. ඊළඟට ඔයාලට පුළුවන් ෂෝක් එකට මේකට ලෙමන් ටිකක් වගේ මිරික ගත්තම අර පොඩ්ඩක් විතර ඉතින් අර ගොටුකොළ සම්බෝලයට කිට්ටුවෙන් රස එනවා. අජු ටික හොඳට රන්වන් පැහැය කිට්ටු වෙන්නකම් බැදගෙන ඊට පස්සේ අර මේ shiitake mushrooms ටිකක් ඒකටම දාලා රන්වන් පැහැයෙන් උඩු පේනවා සැමන් කෑලි ටික ගානට පස්සෙන්ට බෙදලා තියෙන හැටි. දැන් shiitake mushrooms ටිකක් දාලා ඒකත් අපි හොඳින් කලවම් කරගමු. රොස් වෙන්න දෙන්නේ නැතුව මට එක්සෝස්ට් එක දාන්න වෙනවා නැත්නම් අද මෙතන එලාම් එක යනවා මේ ඒකයි පොඩ්ඩක් සුවඳ වැඩි වෙන නිසා. ඉතින් සමහර විට මම කියන දේ පැහැදිලි නැතුව ඇති. මට ට්‍රයිපොඩ් එකක් ගන්න තිබුණා කියලා ඉතින් හිතෙනවා මේ වෙලාවට එකක් තියෙනවා ගෙදර ඒ වුණාට ඒක ගන්න මතක් වුණේ නැහැ. බලමු නාටික හොඳට බැදුනට පස්සේ ඒකට බස්මති රයිස් එක හොඳට ටික දාලා මෙහෙම හොඳට කලවම් කරගන්න. ඒක මේ දැන් තෙල් ගතිය එහෙම දැන් නෑ දැක්කද? දැන් ලුණුත් නෑ තෙලුත් නෑ වගේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට මෙහෙම මේ හොඳට අර කැටි වගේ පත් ඉන්නේ නැති වෙන විදිහට හොඳට කලවම් කරගන්න. දැන් බලන්න හොඳ අපූර්ව සුවඳක් තියෙනවා. මම දන්නේ ඕගොල්ලන්ට සුවඳ දැනෙන්නේ නැහැ මේකේ. ඒකට හරිම චෝක් සුවඳක් තියෙනවා. පෙනුමත් වරදක් නැහැ. ඉතින් දන්නේ නැද්ද? කැටත් නැති ලස්සනක් නැති බත් එකක් දැන් හැදීගෙන එනවා. හරි අද ගොඩක් රස්නේ දවසක් නිසා ඉතින් බත් එක හදද්දි පොඩ්ඩක් මටත් ටිකක් තෙහෙට්ටුවක් දැනුණා. ඉතින් ඒ නිසා ඉතින් ෂේප් එක දන්නේ නැද්ද මොන හරි සීතල වෙන දෙයක්ත් අරගෙන දැන් මේ බත් එකත් හදලා ඉවරයි. දැන් ඊළඟට මේක තමයි හදන්න තියෙන්නේ. දැන් ගන්න ඔක්කොම ටික දැන් ගානට විතර මම සකස් කරලා තියෙනවා. කැරප්පුවෙන් අනපු ගොටුකොළ සම්බෝලයක් වගේ පී ෂූට්ස් උත් තියෙනවා. අපු සැමනුත් තියෙනවා. මිරිස් නැති සැමනුත් තියෙනවා. ඒත් පුළුවන් ඕගොල්ලෝගේ බිරිඳට පොඩි නිවාඩුවක් දීලා එයා මහන්සි වෙලා ඉන්න දවසට ඕගොල්ලොත් මේ වගේ පොඩි කෑම එකක් හදලා ඕගොල්ලෝගේ ආදරණීය බිරිඳව පොඩ්ඩක් සතුටින් තියන්න.
යාටත් පොඩි විවේකයක් අවශ්‍යයි. යත් වැඩ කරනවානේ නේද? එහෙනම් තව වීඩියෝ එකකින් ඔයාලට පේනවා ඇති ශ්‍රී ලංකා රජයේ මාර්ගෝපදේශ අභිබවා යමින් අපි එළවලු මාළු ප්‍රෝටීන් කාබ්ස් ඔක්කොම බැලන්ස් කරපු අපූර්ව මිඩ් වීක් මීල්ස් 4ක් අපි කට්ටියට සෙට් කරලා තියෙනවා මේ බලන්න. ඔයගොල්ලන්ටත් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් අවම මහන්සියකින් මේ වගේ දෙයක්. දැන් තොইলে ඉවරයි මේ කෑම ලෑස්ති සතිය තිස්සේ අපි වෙනුවෙන් මහන්සි වෙලා මැරිගෙන වැඩ කරන මගේ කෙල්ලට මගේ අතින් හදපු කෑම එකක් දෙන්න පුළුවන්. කොටුකොළ සම්බෝලයක් වගේ අතින් අනලා හැඳි ගෑරප්පෙන් අනපු විදිහට කියපු ඒකත් එක්ක ඉතින් දැන් ඒ එක්කම මිඩ් වීක් මීල්ස් ටිකකුත් ලෑස්ති. ඉතින් බලන්න හරිම ලේසි මේ වැඩේ.